Ohayou gozaimasu. Good morning ළමයි. මම දැන් මේ එළියට යනකම ඉන්නේ. අද නම් වැඩ නැහැ නිවාඩුයි. ඉතින් මම බැලුවේ පොඩ්ඩක් එළියට යන්න කියලා. මේ තාම නම් සීතල අඩු වෙලා නැහැ. මම දැන් මේ යන ගමන් ඉන්නේ පාරේ. ඉතින් ඔයාලා කොහමද හොඳින් ඉන්නවද? මම හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවද කියලා. ඊයේ වීඩියෝ එක කරා Shibuya-නේ. ඊයේ මම Shibuya ගියා. ඊයේ මම වීඩියෝ එක කරලා දාලා තියෙන්නේ දැන්ද. ඊයේ රෑ මම අප්ලෝඩ් කරා වීඩියෝ එක. ඉතින් ඔයාලට කියලා වීඩියෝ එක බලන්න මේ තාම මේ ගිහිල්ලා බලපු නැති කෙනෙක් ඉන්නවනම් ගිහිල්ලා බලන්න. ඒක මාරම සුපිරි. ඉතින් මම දැන් පොඩ්ඩක් කඩේකට යන ගමන් ඉන්නේ. මොනාරි බාට්ට දාගෙන යන්න කියලා බැලුවේ. දැන් වෙලාව හරියටම 12 මාට විතර ඇති. ඉතින් මම යන ගමන් ඔයාලට අදත් එක්ක යන්න කියලා බැලුවා. අද මම කොහෙද යන්නේ කියලා මම තාම තීරණය කරලා නැහැ. බලමු අපි කොහොමද වෙන්නේ කියලා. පොඩ්ඩක් එළියට ගිහලා මම ඔයාලට පෙන්නන්නම් මම යන තැන. අද නම් මේ ටිකක් නිස්කලංකයි. කවුරුත් නැහැ. අය ඔක්කොම වැඩට යනවානේ. සතිය දවසක් නිසා ඉස්කෝලේ යනවා. වෙනසක් නැහැ. ඉතින් මෙහෙ කොහොමද මිනිස්සු වැඩ කරනවා. හැමදාම වැඩ කරනවා. සෙන්ස් වල ඉඳලා කියන්න සමහරක් මිනිස්සු අපි වුණත් හැමදාම වැඩ කරනවා. එහෙම තමයි මේ තියෙන්නේ. ඉතින් ඔයාලා ඊ වීඩියෝ එක එන්ජොයි කරාද ළමයි? ඒ වගේ වීඩියෝස් හොඳයිද? නැත්නම් තව ෂෝට් වෙන්න ඕනිද? ඒක දිග වැඩිද? මං ඔයාලා ඉල්ලන විදිහට මං කරන්නම් ඒකයි. නැත්නම් ඔයාලට කැමති නැති විදිහට වීඩියෝ එකක් දාලා හරියන්නේ නැහනේ. මම යන තැන උඩ තියෙනවා ඩයිස් එකක්. ඒක අපේ ගෙවල් ගාව එක තමයි යන්නේ. මම නම් දැන් එකකින් අරගන්න දෙයක් නැහැ. මම දැන් මාට කන්න කියලා. ඒකේ පල්ලෙහා තියෙන්නේ. ඒක ළමයි සෑහෙන් ලාභයි. සාමාන්‍ය කෑම එහෙම අඩුවට තියෙනවා. හරි. මම යනම් ඒක ඇතුළට ගිහලා ගන්නම්. හරි බයි. හායි ළමයි කොහොමද? ඉතින් මං ආවා මේ පක්කේකට පොඩ්ඩක් වාඩිලා ඉන්න කියලා. අර අගත්තු බන් එකත් කාලා මම පොඩ්ඩක් ආයේ දැන් ගමන ආරම්භ කරන්න කියලා බැලුවේ. ඉතින් අපි ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ සත්තු කෑ ගහන කුරුල්ලෝ. ඒ කුරුල්ලෝ තමයි කෑ ගහන්නේ. ඔයාලට මම පෙන්නන්නම් මේ වටපිටාව පොඩ්ඩක්. බලන්න. මේ මං ඉන්න වටපිටාව. මෙතන තියෙනවා මේ පොඩි ළමයින්ට සෙල්ලම් කරන්න තැන. ආය අර පැත්තෙත් තියෙනවා. ඔයාලට පේනවා ඇති. මේ පැත්තෙත් තියෙනවා. ඉතින් මෙතන පොඩි ළමයි එන සෙල්ලම් කරන්න. සෙල්ලම් කරලා දැන් අදරන්නේ නැහැ. අද මේක ඇතුළට මං විතරයි ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා. ඊයවිල පොඩ්ඩක් ඉඳලා කරලා මේ රෙස්ට් එකේ යන්න පුළුවන් මිනිස්සු. එහෙම තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් අපි එනම් දැන් යන්නේ නේද? පොඩ්ඩක් උගුරක් දෙනවා ළමයි. ඇයි දන්නේ නැහැ මම කූල් වතරක් දිව චුට්ටක්. ඒකින් දැන් දන්නේ නැහැ. මේ සීතලේ මම ඔය කූලුත් සමහරක් වෙලාවට බොනවා. ඒකින් දැන් දන්නේ නැහැ උගුර රිදෙනවා. හරි යන් බලන්න අපි. එහෙනම් අපි ගිහලා හම්බෙමු. බයි. එන්න ළමයි කියනවා ඔයාලා කැමති කාස්. Honda කාස් තියෙනවා. මේ Honda Fit එක. Honda Fit අලුත් එක. Honda Fit
කොළ 220යි 22 මේ කොළ 198 මේ බ්‍රෑන්ඩ් නිව් ළමයි එකක් තියෙනවා කොළ 100යි මේ බ්‍රෑන්ඩ් නිව් ළමයි මේ ෂීට් එක ඇතුලේ හැම මේක නම් කොළ 60යි මේ මම දැන් ෆිට් එකේ පරණ එකද මේ කොළ 60යි ළමයි මේක Honda කොළ 60යි ලස්සනයි බෝ මේ අතුල ෂීට් මේ කවර් පේන එක තාම ගලවලා නැහැ 60යි මේක Honda step Constipado මේක අලුත් වර්ගය ළමයි මේක 268යි මේක ෂීට් 6ක් වගේ තියෙනවා 6ක් නෙමෙයි ෂීට් 9ක් වගේ තියෙනවා ඇල්ෆාඩ් එක වගේ ළමයි මේක මාර ගති ළමයි මේකත් ඇල්ෆාඩ් එක වගේ ඒකම තමයි කොළ 263යි ඉස්සලාමස් කොළ 15ක් කියලා ගන්න පුළුවන් ළමයි මේ දාලා තියෙන කොළ 15ක් රිසයිකල් නෑලු ඒ කියන්නේ මේවා පාවිච්චි කරපුව නෙමෙයි මම හිතන්නේ බ්‍රෑන්ඩ් නිව්ම තමයි Honda සුපිරි ළමයි ඒක ලස්සනයි මේ ෆැමිලි එකට වුණ ඇතුළේ නැගලන්න පුළුවන් මෙන්න ලංකාවේ කැමතිම මේ කට්ටියගේ එකක් තියෙනවා Honda Civic එන්න ළමයි Civic හරිද ආල පෙන්නන්න Civic එකක් හරිද මෙන්න බ්‍රෑන්ඩ් නිව් Civic එකක් Honda Civic මේක ලංකාවේ කට්ටිය ගොඩක් කට්ටිය ආසයිනේ ඉතින් මේ බලන්න කොළය 470ක් වෙනවා කොළ 15ක් දීලා ගන්න පුළුවන් මං හිතන්නේ ඉස්සෙල්ලා සම්ම ගෙවන්න ඕන කොළ 15ක් ගෙවන්න ඕන මම හිතන්නේ ඉස්සෙල්ලාම ඇඩ්වාන්ස් එක වගේ බලමු මේකේ කොච්චර ගිහිල්ලාද කියලා මේක ළමයි මේ එකපාරක්වත් පැදලා නෑ මේ බ්‍රෑන්ඩ් නිව්ම එකක් බලන්න ළමයි සුපිරිනේ ආල් පිටිපස්සට කියලා පෙන්නන කාර් එක බලන්න ලස්සන ඇතුළ wow superb Civic මේ ටයිප් R එක ළමයි Honda Civic මේ ටයිප් R වල පේන ඇති උඩ දාලා තියෙන ටයිප් R කියලා මරු ළමයි ඒක නම් ආයේ සුපිරි වණ්ඩිය මේ ටයිප් R ඒක Honda Civic එක හරිද මේකත් Honda Civic මේකත් Civic හැබැයි ළමයි එකක් තියෙනවා මේක අරකට වඩා සෑහෙන ගාණ අඩුයි මේක 2,48,000යි මම හිතන්නේ මේක පැදලා තියෙන්න ඕනේ මේක ඉස්සෙල්ලාම කොළ 10ක් ගෙවන්න ඕනේ මම හිතන්නේ ගාලා තියෙනවා කොළ 10ක් ගෙවන්න ඕනේ මම හිතන්නේ ඒක තමයි මේ කොච්චර කන්ඩිෂන් දුවනද දන්නේ හොයන්න බෑ ළමයි අපි හරියට දන්නේ නැහනේ ඉතින් මේකත් Honda Civic එකක් පට්ට ගති ඒ වුණාට අරක තමයි සුපිරිම ගති මේක normal Civic එක මේක normal Civic එක අරක මේක normal Civic එක ළමයි ආයෙත් modify කරපු එක ඒක තමයි මාරු normal Civic type R එක නෙමෙයි normal එක ඒක හැබැයි ළමයි මේක අරගෙන මේ මොඩිෆයි කරලත් අර වගේම තමයි. ඒ අරක මේ කොළ 470ක් වෙනවා. මේ
කොළ 470 මේ කොළ 248යි. ඒ කියන්නේ කොළ 200ක්ම අඩුයි. ඔය 220ක් 30ක් වගේ අඩුයි. මාරයි ළමයි. මේක ගත්තත් ඇති මන්න. අර ගන්න තියෙනවන. ඉතින් වාහන ගොඩක් තියෙනවා මට මේ දෙක තමයි හිත ගියේ මම මේ දෙක දැක්කයින් තමයි නැවතුනේ. ඉතින් තව තියෙනවා මම ඔයාලට පෙන්නන්නම් මාර අවුවක් තියෙනවද? මේක ළමයි කොළ 376යි. මේක Honda ZR-B. Honda ZR-B කියලා එකක්. මේකෙන් ඉස්සෙල්ලාම ඇඩ්වාන්ස් එක වශයෙන් කොළ 11ක් ගෙවන්න ඕනේ හිතන්නේ. මේකේ කොච්චර මේ ගාන දුවලද කියලා දාලා නෑ ළමයි. ඉතින් මෙහෙ ඉතින් මේ ජපාන් වල සෑහෙන වාහන තියෙනවා. මේ අපි ඉන්න ඒරියා එකේ තමයි මේකක් තියෙන්නේ. මේ කොළ 128යි. Honda Shatoru Shatter කියලා එකක් ළමයි. අපි දන්නෙත් නැති බ්‍රෑන්ඩ් තියෙනවා. මේවා ඔක්කොම Honda. මේ ZR-B එක 361 මේවා ඔක්කොම බ්‍රෑන්ඩ් නිව් ළමයි. ඒ කොළ 361යි. මේවත් 360 මේ කාර් එක නම් එච්චර වටින්නෙත් නෑ ළමයි. උනට මේ කොළ 317ක් වෙනවා. කොහොමද ළමයි? එච්චර වටින්නෙත් නෑ. ඒ උනාට මොඩිෆයි ඇති ඇතුලේ මේ සුප්‍රි ඒවා. ඒ උනන් දාලා නැහැ කීයක්ද කියලා මම හිතන්නේ සේල් වෙලා තියෙනවා හිතන්නේ මේක. ආ තියෙනවා කාස් අපි දන්නේ නැති කාර් තියෙනවා Honda Burrito by Burrito. ඒකත් කොළ 283ක් වෙනවා. අර සිවික් එකට තමයි ළමයි මගේ හිත ගියේ. ඒ සිවික් එක නම් මාර පට්ට. මේ එකක් එළියට දාලා තියෙනවා කවුද දන්න. ඒක පාරේ මැද. ඒක Honda Vezel එක. මේ අවුරුද්දෙන් ආවේ මේ අවුරුද්දේ ආපු එක. ඒකේ ප්‍රයිසස් දාලා නැහැ මම හිතන්නේ. ඒක කවුරු හරි පර්චේස් කරලා. ඒකත් ලස්සනයි ඉස්සරහ විතර ඒකේ ලස්සන පිටිපස්සක් ඇත්තයි ළමයි. මේක පර්චේස් කරලා වගේ මේක මොකක්ද දන්නේ වර්ගය. වාහන ළමයි සිවික් එක තමයි වට්ටම ලස්සන. අර සිවික් එකේ වෙන්න මේක තමයි හරි කියේ. මේ වාහන මේක ලස්සන. වට්ටම ලස්සන නම. අන්න ගන්න නම් වණ්ඩි ළමයි. හරි. ඉතුරු ඒවා නම් ඉතින් වැඩක් නැති ඒවා තියෙන ඒවත් මම ඔයාලට පෙන්නන්න. ඒවත් අරගනම් වගේ තමයි. මොමින් තායකට තියෙන කොළ 90 ගානට තියෙන එක. බලමු. හස්ලා එකක් ගත්තා මේක. ඒ බ්‍රෑන්ඩ් එක මේක කොළ 96යි ළමයි. මේක දත්තෝ කියලා. Daihatsu මේ Daihatsu බ්‍රෑන්ඩ් එක Daihatsu මේ Tanto බ්‍රෑන්ඩ් එක Tanto කියලා. ඒ කොළ 96 ළමයි. ඒකේ සීට් එකේ පැකින් පිටම තියෙනවා. ඒක ලාභයි ඉතින් කොළ 96ක් කියන්නේ කොළ 100කටත් ළඟයිනේ. හැබැයි කාර් එකේ මොඩල් එක මට සෙට් නෑ. ඉතින් අර එක පෙට්ටි කාර් වගේනේ. මේ ඇල්ෆාඩ් එක වගේ එකක් තියෙනවා. ඒකෙත් තියෙනවා ෂීට් 1 2 3 4 5 6 7ක් තියෙනවා. 8කට වගේ යන්න පුළුවන් ළමයි. ඉතින් මේවා ගණන් ඉතින් මේ ස්පාඩා එක. ස්පාඩා. ඒකේ නම ස්පාඩා ළමයි. ඒක ඇල්ෆාඩ් වගේ තිබ්බට ස්පාඩා. ඔහොම තමයි මෙහෙ තියෙන්නේ වාහන. මීට අඩුවටත් තියෙන සෙකන්ඩ් හෑන්ඩ් ඒවා. සෙකන්ඩ් හෑන්ඩ් ඒවා නම් මාර මඩුයි. මට අර සිවික් එක තමයි. සිවික් එක මට එතන තියෙන දෙකම මග. ලංකාවේ කට්ටිය සිවික් වල සෑහෙන කැමතියි. මම ඒක චුට්ටක් පෙන්නන්න බැලුවේ මේ ප්‍රයිසස්. මේ තියෙන්නේ වැගන් ආර් එක.
ඩගන් කියලා ගහලා තියෙන්නේ. ඒක මොඩල් එක නම් පරණ මොඩල් එක වගේ. උනාට අලුත් පැකින් පිට තියෙන්නේ. මේ අලුත් මොඩල් එකද පරණ මොඩල් එකද දන්නේ නැහැ ළමයි. ICA 60cc. ඒ දෙන කන්ඩිෂන් එක මේවල කන්ඩිෂන් ඔක්කොම දාලා තියෙන මොනවද කන්ඩිෂන් කියලා. මාත් හරියට කියවන්න දන්නේ නැහැ. ඒකේ ඔක්කොම නම් කරලා කන්ඩිෂන් කියලා මේ දාලා තියෙන කොච්චරක් දුවලද කොච්චරක් මේවද කොයිද මැනුෆැක්චර් එක මේ කොළ පිටින් තියෙන ළමයි. මේක Honda N-Wagon කියලා තියෙනවා. ඒකත් ඒ ටයිප්. ඉතින් ওই ටික තමයි මට ඔයාලට පෙන්වන්න කියලා තිබ්බේ. ඉතින් ඔයාලා වාහන වල කැමති කියලා මම හිතනවා. ඉතින් මම යනකම මේ වගේ තැනක් දැක්කම මම ඔයාලට පෙන්නගෙන යනවා. හායි ළමයි. ඔන්න ආයෙත් මං හම්බුණා. ඉතින් මම මේ යන ගමන් ඉන්නේ පන්සලක් ඇතුළත. ඉතින් මම යන ගමන් මෙන්න මේ පන්සල දැක්කා. මම හිතුවා මේක ඔයාලට පෙන්වන්න ඕනේ කියලා. මේක ඇතුළට යන්න ඕනේ. මේක ඇතුළේ තියෙන පන්සල. පන්සලක් කියන්නේ ලංකාවේ පන්සලක් වගේ නෙමෙයි. ඒක වෙනත්ම වයිබ් එකේ පන්සලක් තියෙන්නේ. යන ගමන් මේ කඩවල් තියෙනවා. ඉතින් මම හිතුවා ඔයාලට මේක පෙන්වන්න ඕනේ කියලා. මේ කාරණේ ජපාන් ශ්‍රයින් එකක්. ජපනීස් ස්ටයිල් එකක්. බලමුනේ අපි ඇතුළට කියලා මොකද වෙන්නේ කියලා. ඔයාලට පෙන්වන්න ඇතුළේ. ඉතින් ලස්සනයි නේද? පියන් ඇතුළට මේ වල්ලම ලස්සන වල මේක ලස්සන බලන්න. එතන වාඩිලා ඉන්න පුළුවන් කට්ටියට ඇවිල්ලා. ඔක්කොම තියෙන පන්සල ඇතුලේ ළමයි. මාර කාම් ළමයි. බලන්න. නිකන් අර මාර ලස්සනට හදලා තියෙනවා. මම හිතන්නේ හඳුන් කෝල් පත්තු කරන තියෙන්නේ. හඳුන් කෝල් එක යෙන් 100ක් තියලා ගන්න තියෙන්නේ. තියෙන ඇතුලේ. හඳුන් කෝල් එකක් තියලා පත්තු කරලා මෙතන ස්විච් ඔන් කරලා පත්තු කරගන්න තියෙන්නේ. ඒක පත්තු කරලා මේකට ගහන්න තියෙන්නේ. මේක ඇතුළට අපිට යන්න දෙනවද දන්නේ නැහැ. බලමු අපි ගිහිල්ලා පොඩ්ඩක්. මේක ඔමිකුචි. මේක
තමයි මේක මෙන්න මේක තියෙනවනේ. මේක හොල්ලලා මේක හොල්ලලා මේකෙන් කූරක් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ කූරක් අරගෙන ඒ කූරෙන් එන මොකක් හරි මේ නම්බර් එකක්. ඒ අදාළ නම්බර් එක අරගෙන මේකේ නම්බර්ස් කාලා තියෙනවා. ඒ නම්බර්ස් වලට අරගෙන ප්‍රාර්ථනාව කියන්නේ අපේ ඩෙෆිනිෂන් එක තමයි එකකින් පෙන්නන්නේ. අපි මොකද්ද ඉස්සරහට කරන්නේ? අපේ මොකක්ද අනාගතය කියලා තමයි මේකෙන් තේරෙන්නේ. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් අර මේ ලොටරි එකක් වගේ තමයි මොකද්ද මේකේ මිනිස්සුන්ට වෙන්නේ කියන එක තමයි මේකෙන් කියන්නේ. ඒ වාරගෙන යස් මේකට දාන්න තියෙනවා. කායෙන් 200ක් කරනවා. ෆෝන් එකකට ගන්න පුළුවන්. එහෙම කවුරුත් එහෙම ගන්න නැහැ. සල්ලි දාලා තමයි ගන්න. ඉතින් සල්ලි දාන්න. ඒකට සල්ලි දාලා එහෙම තමයි ගන්න. පන්සල. අතොල. මම මීඩිස්සල අසකුසා ටෙම්පල් එකට ගිහලා තියෙනවා නම. ඒක මීටර මාර සෙනගක් ඉන්නේ මම මේ ෆොටෝස් එහෙම අප්ලෝඩ් කරා. FPK එකම ඔයාලා බලන්න. ඒකේ මාර සෙනග මේ වගේම තමයි මේ වගේ නෙමෙයි. ඒක පට්ට ක්ලියර් ලස්සනයි. ඒක අසකුසා තියෙන්නේ මම කිලෝමීටර් සාමාන්‍ය 10ක් වගේ හැයින් තියෙන්නේ. ඒක සෑහෙන සෙනගක් ඉන්නවා. මේක පට්ට ලස්සන රතු පාරට ශ්‍රයින් එක මාරම වයිබ් එකක් තියෙන එක නේ. මේකේ නිකන් නෝමල් පන්සලක් නිකන්. මේ තියෙන පිටිපස්ස බෑක් යාඩ් එක. මේකත් සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් මිනිස්සුන්ට ඇවිල්ලා නිකන් නෝමල් විදියට ඇවිල්ලා වාඩි වෙලා වැදලා කරලා යන්න පුළුවන්. මාරම නිස්කලංකයි. ඔය ටික තමයි මේ පන්සලේ බලන්න තියෙන්නේ. එහෙම ලොකු දෙයක් නැහැ. අද මාර අවුවක් ළමයි තියෙන. අද මේ සන්සෙට් එක හොඳයි. ඊයේ පෙරීතයි ගිය සතියේම මාන සීතලකුත් එක්ක වැහලා තිබ්බේ. අද එකපාරටම කාලගුණ වෙනස් වෙලා තියෙනවා මේ. ඔයාලට පේන ඉතිහාස මාරම අවුවක් තියෙන්නේ. මේක පොන්ඩ් එකක් ඇතුලේ තියෙන්නේ. මාරම කූල් මෙතන. මේ ගස් වලින් වැහිලා තියෙන්නේ. ඒක අමුතු ස්ට්‍රක්චර් එකක් පැහැදිලා තියෙනවා. මාරු ළමයි.
මේ මාළු ඉන්නවා නම. මාළු. ඉතින් ඔය ටික තමයි මට ඔයාලට පෙන්වන්න තියෙන්නේ මේකේ. මම තා පොඩ්ඩක් එළියට යනවා. යනකොට මොනාරි හම්බුනොත් මම ඔයාලට පෙන්වන්නම්. මේක තමයි බලන්න තියෙන්නේ මෙතන. එහෙනම් මම ඔයාලව එළියට ගියාට පස්සේ හම්බෙන්නම්. bye. see you. හායි යාළුවනේ. ඉතින් අද මම වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර කරන්න කියලා හිතුවේ. ඉතින් ඔයාලා අද වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් දාන්න යන්න. subscribe කරලා නැති කට්ටිය subscribe කරන්න. ඉතින් bell icon එක click කරලාම තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලන්න පුළුවන්. ඉතින් අද මම එච්චර ලොකුවට වීඩියෝ එකක් කරන්න හිතුවේ නැහැ. මම ඔයාලා එක්කගෙන මම අද යන්නේ කියලා බැලුවේ මේ ටික තමයි පෙන්නුවේ. ඉතින් ඔයාලා වාහන වලට කැමති කියලා මං හිතුවා. ඒකයි මම ඔයාලට වාහන වීඩියෝ එකත් එක්කම අරන් ආවේ. ඉතින් ඔයාලා කැමති නම් වීඩියෝ එකට ලයික් එකක් ෂෙයා එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් ආයෙ දවසක මේ වගේ විදිහට අපි ජපානයෙන් හම්බෙමු. එතකන් මතනේ. goodbye.